Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් මම ගොඩ දවසකට පස්සේ මම හිතන්නේ මම අන්තිමට ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවිලා දැන් මාසෙකටත් වැඩි. ඉතින් ලොකු කාලයකට පස්සේ තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ මගේ වැඩත් එක්ක. ගොඩාක් බිසි වුණා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න මට බැරි වුණා. ඉතින් මම හිතුවා අද දවසේ ඔයාලට ගොඩක් වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ වගේම තමයි අද ඔයාලට මම මේ පෙන්වන ප්‍රොඩක්ට් එක ඔයාලගේ පොකට් එකට දැනෙන්නේ නැති වෙන විදිහට ගන්න පුළුවන් අයිටම් එකක් තමයි අද මම ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් ඔයාලා දැනටම දන්නවා මම මොකක්ද මේ ඔයාලට පෙන්වන්න යන මගේ ප්‍රොඩක්ට් එක කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු ඒ මොකක්ද කියලා. මෙන්න මේක තමයි ඒ ප්‍රොඩක්ට් එක. ඉතින් ඔයාලා මේක දැකලා ඇති ඕන තරම් FB එකෙන් හැම මේක Love and Lab එකේ බොඩි ලෝෂන් එක ඔයාලට පේනවනේ මේ පැකේජින් එකේ මම මේක යූස් කරලා තියෙන විදිහ. ඉතින් මම මේක ඇත්තටම යූස් කරලා තමයි ඔයාලට අරගෙන ආවේ. මම දැනට මේක මාසයක් විතර යූස් කළා. මම ඉතින් ඔයාලට එච්චර කාලයක් මේක යූස් කරලා බැලුවේ මේකේ රිසල්ට් එකක් තියෙනවද නැද්ද කියන එක ඔයාලට කියන්න අවශ්‍ය නිසා. මොකද මට බොරුවට දේවල් ප්‍රමෝට් කරන්න අවශ්‍ය නැහැ. මම මේ කිසිම දෙයක් පේඩ් ප්‍රමෝෂන් කරනවා නෙමෙයි. මගේ ඔනස්ට් රිවිව් එක තමයි මම ඔයාලට දෙන්නේ. හරි, අපි බලමු මට මේ බොඩි ලෝෂන් එකෙන් ලැබුණු බෙනිෆිට්ස් මොනවද කියලා. ඊට කලින් මම ඔයාලට කියන්නම් මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මේකේ තියෙනවා ඇල්ෆා බිටින්, කොජික් ඇසිඩ්, විටමින් C. ඉතින් මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට ඒකේ දාලා තියෙන්නේ ඒ ටික. ඊට අමතරව වෝටර්, ග්ලිසරින්, ඊට පස්සේ රෙඩ් සැන්ඩල්වුඩ් එක්ස්ට්‍රැක්ට් තියෙනවා, රෝ ෂීප් ඔයිල් තියෙනවා. මෙන්න මේ වගේ ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් මේකේ තියෙනවා. ඉතින් මේක ඇප්ලයි කරන්න කියලා තියෙනවා දවසට දෙපාරක්. After bathing, gently massage a light layer over your hands and body until fully absorbed. Leave it on and repeatedly before bedtime for best result. ඉතින් මම මේක දවසට සාමාන්‍යයෙන් 3 පාරකට වඩා යූස් කරන කෙනෙක්. මොකද මම නිතරම බොඩි ලෝෂන් යූස් කරනවා. මගේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි ස්කින් එකක් තමයි මට තියෙන්නේ. මගේ විශේෂයෙන්ම අත් දෙක, මගේ කකුල් දෙකටත් වඩා මගේ අත් දෙක ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඉතින් මගේ බොඩි එක ගත්තොත් එහෙම මගේ මූණේ සාමාන්‍යයෙන් ටිකක් ඔයිලි ටයිප් යනවා. හැබැයි අත් දෙක ගත්තොත් ඩ්‍රයි, කකුල් දෙක ගත්තොත් කොම්බිනේෂන් ඒ විදිහට මගේ යන්නේ. ඉතින් මම ගොඩක්ම මේක යූස් කරන්නේ මගේ අත්වලට. මගේ මේක මම මේක මාසයක් විතර යූස් කළා. මෙන්න මේ ප්‍රමාණය තමයි මට ඉවරුනේ. මම මේක නිතරම මගේ හෑන්ඩ් බෑග් එකේ දාගෙන යනවා. නිතරම මම මේක යූස් කරනවා. මෙහෙමයි මේකෙන් සුදු වෙනවා කියලා දෙයක් නම් ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා. මේකෙන් එහෙම ස්කින් ටෝන් එක අප් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ හම අවුවට පිච්චිලා තියෙනවා, සන්බර්න් තියෙනවා නම්, ලප කැඩල් තියෙනවා නම් ඔයාලට මේකෙන් බෙස්ට් රිසල්ට්ස් ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් එක මොන වගේද කියලා මේ ක්‍රීම් එක. මේක දාගෙන අපිට අමාරුයි. මෙච්චර නම් ගන්න ඕනේ නැහැ. මේක පොඩ්ඩක් මේක බටර් එකක් වගේ. මේක බටර් ටයිප් එකේ බොඩි ලෝෂන් එක. අපි බලන්න ටිකක් ගන්නට මේක ඇප්ලයි වෙනවා. ඔයාලා බොඩි බටර් එකකට කැමති කෙනා, බොඩි ක්‍රීම් එකකට එහා ගිහිල්ලා බොඩි බටර් එකකට කැමති නම්, විශේෂයෙන්ම මම හිතනවා AC එකක ඉන්න කෙනෙක් නම් ඔයා මම රෙකමන්ඩ් කරනවා ඔයාට මේ ක්‍රීම් එක. මොකද මේක AC එකක වගේ ඉදිද්දි යූස් කරාද මේකේ රිසල්ට් එක බෙස්ට්. ලොකු වෙලාවක් මේක අපේ ස්කින් එකේ තියෙනවා. ඉතින් මේක ලොකු ගාණක් වුණ නැහැ. මේක උනේ රුපියල් 1000යි. මේක 1000යි මේ ක්‍රීම් එක. ඔන්ලයින් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන් යාළුවගේ පේජ් එකකින්.
මේක ටයිප් කරලා බලන්න FB එකේ ඔයාලට රිවිව්ස් එහෙමත් ගොඩාක් හොඳ රිවිව්ස් යාළුවෝ බලා ගන්න පුළුවන්. මීට අමතරව එයාලගේ මම හිතන්නේ තියෙනවා මොකක් හරි hair cream එකක්, lip balm එකක්, මේ වගේ ප්‍රොඩක්ට් ටිකක් තියෙනවා. එයාලගේ හැම ප්‍රොඩක්ට් එකක්ම මාළු worth ළමයි. ඒ කියන්නේ දැන් මේක රුපියල් 1000කට මාර වටිනවා. ඉතින් මේක සුවඳ, එතකොට මේකේ thickness එක මම දන්නේ මම නම් butter type cream වලට මම මාර කැමතියි. මොකද ලොකු වෙලාවක් මගේ skin එකේ ඒක රැඳිලා තියෙනවා. නැත්තම් මම cream එකක් apply කරොත් ඒ cream එක විනාඩි 5ක් 10ක් යද්දිම skin එකේ නැහැ ආපහු dry වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක එහෙම නෑ මේ body lotion එක. ඉතින් මම recommend කරනවා ඔයත් dry skin එකක් තියෙන කෙනෙක් නම් මම වගේ අපහසුතාව විඳින කෙනෙක් නම් මම recommend කරනවා ආටත් මෙන්න මේක ගන්න කියලා. මීට අමතරව මම use කරේ විශේෂයෙන්ම use කරේ මම Vaseline එකේ healthy white අර pink color එක. ඒක තමයි මට සාමාන්‍යයෙන් ගොඩක්ම මට හොඳයි කියලා දැනුණු cream එකක්. ඒක ඊට අමතරව Prevance එකේ cream එකක් තියෙනවා. මම හිතන්නේ ඒක කොහොඹ කහ වගේ ඒකත් ගොඩාක් හොඳයි ඒ ක්‍රීම් එකත්. ඉතින් ඊට අමතරව මම දැනට මගේ නිතරම මගේ හෑන්ඩ් බෑග් එකේ තියෙන නම් මෙන්න මේක. මොකද මම නිතරම එළියට යන කෙනෙක්. මම කොහේ ගියත් මේක අරගෙන යනවා. මොකද මට මේක මාර පහසුයි. මේ බොටල් එක, මේ පැකේජින් එක, මේ ඔක්කොමත් එක්ක මට මේක මාර පහසුයි ගෙන යන්න කරන්න. ඉතින් මෙයාලා මේක දාලා තියෙනවා රිසල්ට් එනවා 2 weeks වලින් කියලා. but 2 weeks වලින් නම් මේක රිසල්ට් එන්නේ නැහැ. ඒක බොරුවක්. සාමාන්‍ය මාසයක් අප මේක යූස් කරන්න ඕනි පොඩි රිසල්ට් එකක් හරි ගන්න. මම ඔයාලට කියන්නේ ඔයාලගේ මොනවා හරි ඩාර්ක් ඒරියාස් තියෙනවා, මොකක් හරි පැච් මොනවා හරි තියෙනවා නම් ඔයාලා වැඩිපුර ඒ හරියක මේක යූස් කරමින් එහෙම යූස් කරලා බලන්න. එහෙම බලලා ඔයා මාසයක් විතර පාවිච්චි කරලා බලන්න කොහොමද ඒක වෙනසක් තියෙනවද කියලා. මොකද ගොඩාක් කාරි ක්‍රීම් එකක් යූස් කරාට පස්සේ ඒක රිසල්ට් එකක් තියෙනවද නැද්ද කියලා හිතාගන්න ටිකක් අමාරුයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මට ඔයාලට මේ ක්‍රීම් එක ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් මීට අමතරව ඔයාලා දන්න වෙන හොඳ බොඩි බටර්ස් තියෙනවා, බොඩි ක්‍රීම් තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. මම ඒ දේවල් යූස් කරලා තියෙනවා නම් ඔයාලට ඒ ගැනත් කියන්නම්. ඒ වගේම මට ඔයාලා කියන්න හොඳ සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් අපේ ස්කින් එකේ රැඳිලා තියෙන විදිහේ බොඩි බටර්ස් තියෙනවා නම් එතකොට මම මේ දේවල් යූස් කරන්නම්. මොකද මම මාර ආසයි බොඩි බටර්ස් යූස් කරන්න, බොඩි ක්‍රීම් යූස් කරන්න. මම නිතරම යූස් කරන කෙනෙක්. මොකද මගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙනවානේ. හැබැයි ඉතින් මේ මොන දේ පාවිච්චි කරත් වැඩක් නැහැ. මම ගොඩාක් වතුර බොනවා අඩු කෙනෙක්. ඉතින් මම හිතන්නේ මගේ ස්කින් එක ඩ්‍රයි වෙන්න ප්‍රධානම දේ තමයි මම වතුර බොන අඩු එක. ඉතින් කොච්චර ක්‍රීම් පාවිච්චි කරත් බොඩි බටර් එකක් පාවිච්චි කරත් වැඩක් නැහැ. අපි හොඳට වතුර බොන්න නැත්නම් හිතට පළතුරු කන්න ඕනේ, මේ දේවල් කරන්න ඕනේ. මේ දේවල් එක තමයි අපි මේන්ටේන් වෙන්න ඕනේ ක්‍රීම් එකක් එක්ක. ඉතින් මම හිතනවා මම ඔයාලට මේ ක්‍රීම් එක ගැන ඒ රිසර්ච් මම හිතන්නේ කිව්වා මට තේරෙන විදිහට. I'm not a professional මේ දේවල් ගැන මම දන්නේ නැහැ. වැඩි විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න. මේකේ ප්‍රමාණය ගැන මම ඔයාලට කිව්වේ නැහැ. මේකේ මිලිලීටර් තියෙනවා 300ක් බොඩි ලෝෂන්. ඉතින් ඔයාලට මම හිතන්නේ මේක මාස දෙකමාරක් විතර තනි කෙනෙක්ට මේක යූස් කරන්න පුළුවන්. දැන් මම මේක නිතරම යූස් කරලත් මාසයක් තිස්සේ මේ වගේ ප්‍රමාණයක් නේ. ඉතින් ඉවරලා තියෙන මම හිතන්නේ මට මේක මාස 3ක් විතර යූස් කරන්න පුළුවන් වෙයි. මම සාමාන්‍යයෙන් මේක උදේට වොෂ් දාලා ඇප්ලයි කරනවා. ඊට පස්සේ normally දවසට දෙපාර තුන් පාරක්, ඊට පස්සේ හවසට, ඊට පස්සේ අපුරට කීප සැරයක් මම මේක යූස් කරලා තමයි මෙන්න මේ ප්‍රමාණය මේ තියෙන්නේ. මොකද මේකේ බොඩි බටර් ටයිප් නිසා මේකේ පොඩි ප්‍රමාණයක් අතට ගත්තට පස්සේ හොඳටම ඇති. මේකෙන් ස්කින් ලයිට් වෙනවා කියලා මේ ගොඩක් එහෙම අපිට ඒක ගැන හිතන්න බෑ. හැබැයි ඔයාලගේ ස්කින් එකේ මොන හරි ඩැමේජස් තියෙනවා නම්, හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට බය නැතුව මේක යූස් කරන්න පුළුවන්. බ්ලීචින් ක්‍රීම් යූස් කරන්න එපා. මොකද ඒ ක්‍රීම් යූස් කරාට පස්සේ ඔයාලට ඒ වගේන් ලැබෙන අහිතකර ප්‍රතිඵල
මකා ගන්ධ වලට තව ප්‍රොඩක්ට් ඔයාලට යූස් කරන්න වෙනවා. ස්කින් ඉරිටේෂන් උනාට පස්සේ ඉතින් ඒ නිසා ඒ දේවල් කරන්න එපා. හොඳ ක්‍රීම් එකක් යූස් කරන්න. ඔයාලා හිතන්න එපා මිල වැඩි වුණු පළියටම ක්‍රීම් එකක් හොඳ වෙන්නේ නැහැ. මොකද මට ඒ ගැන හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. සමහර ක්‍රීම් වලින් ගොඩාක් ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා. ස්පෙෂලි හෝම්මේඩ් ක්‍රීම් වලට නම් යන්න එපා. නිකන් ලොකු ඩප්පි වල දාලා තියෙන පිටි තට්ටු ගණන් තියෙන ඒ ක්‍රීම් යූස් කරන්න එපා. ඔයාලගේ බොඩි ලෝෂන් එකක් විදිහට බොඩි බටර් එකක් විදිහට ඒ ඇත්තටම හැමත හොඳ නැහැ. ඔයාලා මුලදී ඔයාලට සුදු වෙයි, ඔයාලා ලස්සන වෙයි කියලා ඔයාලට හිතෙයි. නමුත් නැහැ. ඒ වගේම තියෙන අහිතකර ප්‍රතිඵල කාලයක් ගියාට පස්සේ ඔයාලට ලැබෙනවා අනිවාර්යෙන්. මොකද මට ඒ වගේ බෑඩ් එක්ස්පීරියන්ස් තිබුණ නිසා තමයි මම ඔයාලට ඒ ගැන කියන්නේ. මේ බොඩි ලෝෂන් එක ඔයාලට ඔබට යූස් කරන්න පුළුවන්. මේක ඩේ ටයිම් එකක්. සමහර ඒවා යූස් කරන්න බැහැ ඔයාලට මේ අවබෝධයක් තියෙද්දි මේක එහෙම යූස් කරන්නත් පුළුවන්. හරි, එහෙනම් ඔන්න මම ඔයාලට බොඩි ලෝෂන් එක ගැන කියන්න පුළුවන් ඔක්කොම ටික කියලා ඉවරයි. එහෙනම් මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.